හරි. ඉතින් අපි පොඩ්ඩක් බලමු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයයි ආලෝක අන්වීක්ෂය අතර තියෙන වෙනස්කම් සංසන්දනය. ඒකට අපි මේ වගේ වකුවක් හදාගන්න ඕනි. ආලෝක අන්වීක්ෂය අපි මුලින් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කතා කරේ. ඒ නිසා අපි වකුව මේ පැත්තෙන් ආලෝක අන්වීක්ෂය इलेक्ट्रॉन अन्वेषण मैं विदिहට බැලුවොත් එහෙම ආලෝක අන්වීක්ෂය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ ප්‍රධාන වෙනස්කමක් තමයි ආලෝක අන්වීක්ෂය භාවිත කරන්නේ මොනවද මොන වර්ගයේ කාචද වීදුරු කාච තමයි භාවිත කරන්නේ ආලෝක කදම්බයක් නාමගත කරන්නේ නමුත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිත කරන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන දානවා. ඉලෙක්ට්‍රෝන දානවා තමයි නාමගත කරන්නේ. ඒ නිසා වීදුරු කාච වලින් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය අපි භාවිත කරන්නේ මොනවද? ප්‍රබල විද්‍යුත් චුම්බක කාච. ප්‍රබල විද්‍යුත් चुंबक कांच यदि विद्युत चुंबक कांच තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය බලන්නේ. ඊළඟට ආලෝක අන්වීක්ෂය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය තවත් වෙනසක් තමයි ප්‍රතිබිම්බයේ බලන ස්වභාවය. ආලෝක අන්වීක්ෂය කියන්නේ කෙලින්ම අන්වීක්ෂයට හැතියලා ප්‍රතිබිම්බය පියවියසින් බලන්න. හැබැයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ පියවියසින් ප්‍රතිබිම්බ බලන්න බෑ. අනිවාර්යයෙන්ම මොනවා කරන්න ඕනේද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූප විකසනය කරන්න ඕනේ. මෙතනින් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූප විකසනය කරලා ඒ ඡායාරූප තමයි බලන්නේ. පියවියසින් බලන්න බෑ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූප ආශ්‍රය තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ අපි प्रतिबिंब බලන්න. ඊළඟට ආලෝක අන්වීක්ෂයේදී අපි බලන්නේ මොනවද? ඕන GB නිදර්ශකයක්. කියන්නේ ඇත්තරම පණ තියෙන බැක්ටීරියා සෛලයක් බලන්න. ඇත්තරම පණ තියෙන ශාක සෛලයක් සත්ත්ව සෛලයක් බලන්න. GB වගේම අජීවී නිදර්ශක දෙකම බැලීමේ හැකියාව තියෙන මොනවද? ආලෝක අන්වීක්ෂය. හැබැයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ ප්‍රබල ඉලෙක්ට්‍රෝන ධාරාවක් එක්ක නිදර්ශකයේ මත පතිත වෙනවා. එහෙම නැත්නම් නිදර්ශකය හරහා යනවා. ඒ නිසා කිසිසේත්ම GB දේවල් බලන්න බෑ. අනිත් එක ඉලෙක්ට්‍රෝන ආලෝක අන්වීක්ෂය වගේ නෙමෙයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ හැම දෙයක්ම මොනවද කරන්නේ? වර්ණ ගන්නලා බලන්නේ. එතකොට මේ වර්ණ ගන්නනේ එක්ක බැරලෝහ මගින් එහෙම නැත්නම් රත්තරන් මගින්. එතකොට මේවෙන් වර්ණ ගන්නකොට කිසිසේත්ම නිදර්ශකයේ GB තත්ත්වයේ තියෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය බලන්න ඕනේද? අජීවී නිදර්ශක පමණයි. GB එක කිසිම දෙයක් බලන්න බෑ. ආලෝක අන්වීක්ෂයේ තවත් දෙයක් තමයි අපිට ඕන ගහක කොළයක ඇත්තම පාට බලන්න පුළුවන්. සත්‍ය වර්ණය නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. මොකෙන් බලනකොටද? ආලෝක අන්වීක්ෂය බලන්න. හැබැයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් කවදාවත් කිසිම නිදර්ශකයක සත්‍ය වර්ණය බලන්න බෑ. ඒක අනිවාර්යයෙන් මොනවා කරන්න ඕනේද? වර්ණ ගන්නන්න ඕනේ. මට කියන්න මේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිත කරනකොට මොනවද වර්ණ ගන්නන්නේ? ගොඩක් වෙලාවට රසදිය වගේ බැරලෝහ වලින් තමයි වර්ණ ගන්නවා. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේදී අපි වර්ණ ගන්නවන්නේ බැරලෝහ. පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේදී අපි වර්ණ ගන්නවන්නේ මොනවද? රත්තරන් වලින් තමයි වර්ණ ගන්නේ. ඒ නිසා මේ වැඩේ ටිකක් මිල අධික වැඩක්. මේ බලනකොට හිතන තරම් ලේසි නෑ. ලොකු ක්‍රියාවලියක් තියෙනවා. බැක්ටීරියා සෛලය පාට කරන්න ඕනි බැරලෝහ වලින්. නැත්නම් අපිට පාට කරන්න ඕන රත්තරන්. හරිද?
පස්සේ වර්ණය බලන්න බෑ. සත්‍ය වර්ණය නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. ඒකම ආලෝකාන්වේක්ෂණය තෝරන වර්ණ ගන්නවන්න පුළුවන්. වර්ණ ගන්නවල බලන්නත් පුළුවන්. සැෆ්‍රනීන්, මෙතිලීන්, බ්ලූ වගේ වර්ණක වලින් වර්ණ ගන්නවල බලන්නත් පුළුවන් ආලෝකාන්වේක්ෂණය. ඒ කියන්නේ ආලෝකාන්වේක්ෂණය වර්ණ ගැනීමේදී මොනවද භාවිත කරන්නේ? ඩයි භාවිත. විවිධ පාට භාවිත. මම අර කලින් කිව්වේ මෙතිලීන්, බ්ලූ වගේ දේවල්, සැෆ්‍රනීන් වගේ දේවල් ඒ වගේ වර්ණක වලින් නිදර්ශනයේ අපි පාට කරලා කියන්නේ ඩයි වලින් තමයි පාට කරන්නේ. ඩයි භාවිත. නම් ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂණයේදී යමක් වර්ණ ගන්නවන්නේ ඩයි වර්ගයකින් නෙමෙයි මොනවද? බැරලෝහ වලින් එහෙම නැත්නම් රත්රන් වලින් තමයි වර්ණ කරන්නේ. හරිද? ඔන්නෝම තමයි ඉලෙක්ට්‍රෝන අපිට විභාගයේදී අහුවෙ තියෙන ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂය ආලෝක අන්වේක්ෂය වෙනස්කම් මොනවද කියලා අපි මෙන්න මේ වෙනස්කම් ටික තමයි ලයිස්ට් කරගන්න ඕන. ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂය ආලෝක අන්වේක්ෂය වෙනස්කම්. right. එහෙනම් දැන් ජීව විද්‍යාවේ දිනුවට අන්වේෂණයේ දායකත්වයේ තියෙන කොටස අපි එතනින් ඉවර කරනවා. right. ඊළඟට දැන් අපි ඉන්නේ බයෝවල ඉතාම වැදගත් පොයින්ට් එකක් ගැන කතා කරන්න. සෛලය පිළිබඳ ඓතිහාසික පසුබිම. දැන් අපි දෙලින්ම සෛලය පිළිබඳව ලොකු විමර්ශනයක් කරන්න හදන්නේ. සෛලය පිළිබඳ ඓතිහාසික පසුබිම. ඊළඟට උපසෛලීය ඒකකවල ව්‍යුහය සහ කෘත්‍ය විශ්ලේෂණය. උපසෛලීය ව්‍යුහවල උපසෛලීය ඒකක වල ව්‍යුහය හා කෘත්‍ය විශ්ලේෂණය කියන මාතෘකාව අපි දැන් අත්දැක. ඒ කියන්නේ මෙතනදී අපි කතා කරනවා සෛලය පිළිබඳ ඉතිහාසය. කොහොමද සෛලය මුල්වර්ණය කරගත්තේ? ඊට පස්සේ සෛලය ටික සෛලය පිළිබඳ කරුණු එලි කරගත්තේ කොහොමද? ඊළඟට සෛල වාදය කියන්නේ මොකද්ද? සෛල වාදය ඉදිරිපත් කරපු විද්‍යාඥයෝ කවුද? සෛලය පිළිබඳ කරුණු මුලින්ම අනාවරණය කරගත්තු විද්‍යාඥයෝ කවුද? කියන එක තමයි මෙතනදී අපි කතා කරන්නේ. එතකොට මේ සෛලයේ අර්ථ දැක්වීම මොකක්ද කියලා අපි දන්නවා. මොකක්ද සෛලයේ අර්ථ දැක්වීම? ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍රිමය ඒකකයේ සෛලය. එතකොට මේ ජීවය කියන එක මුදේ කවදාවත් පවතින්නේ නැහැ. මොකකට පහළ ඒකකයක් තුලද? සෛලය කියන ඒකකයට පහළ තැනක ජීවය පවතින්නේ නැහැ. ජීවය පවතින පහළම කුංචිම තැන තමයි මොකද්ද? සෛලය. සෛලයට වඩා කුඩා තැනක උපසෛලීය ඉන්ද්‍රියාවක වෛරස් එක වෙනත් තැනක පවතින්නේ නැහැ ජීවය. එහෙනම් ජීවයේ පවතින කුඩාම තැන කියන බලන්නකද? සෛලය. සෛලවල මොකක්ද කුඩාම? බැක්ටීරියා සෛලය. බැක්ටීරියා සෛලය තමයි ජීවයේ පවතින කුංචිම තැන. ඒකට වඩා පොඩි තැනක ජීවය පවතින්නේ නැහැ. මොකද අපේ සෛලවලට වඩා බැක්ටීරියා සෛලයේ ප්‍රමාණය පුංචි සෛලය. එතකොට සෛලය තමයි ජීවයේ මූලික ව්‍යුහමය මාතෘකාව ඒකක. ඒක වඩා පොඩි තැනක සෛලය පවතින්න බෑ. මිනිස්සෙක්ගේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන හැම ජෛව ක්‍රියාවලියක්ම තනි සෛලයක් අස්සේ සිද්ධ වෙනවද නැද්ද? තනි සෛලයක් අස්සේ වෙනවා. ඒ කියන්නේ මේ අපේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන සේරම ජෛව ක්‍රියාවලිය ටික සෛලයක් අස්සේ වෙනවා. ඒ කියන්නේ සෛලය තනියම සෛලයකට පවතින පුළුවන්. තනි සෛලයකට පවතින පුළුවන්. මොකද ඒක සම්පූර්ණ විශාල ජීවියෙකුගේ දේහය තුළ පවතින ජීවී ලක්ෂණ සියල්ලම එකවර පෙන්වන්න පුළුවන් කුංචිම එකක. ඒ කියන්නේ අපි දන්නවා ජීවයේ තියෙන ලක්ෂණ ටික වර්ධනය හා විකසනයේ තියෙනවා, ප්‍රමාණ බව හා සංකාණයේ තියෙනවා, අණු
අනුවර්තනයේ තියෙනවා, ආවේනය හා පරිණාමයේ තියෙනවා, උද්දීපකතාව සමායෝජනයේ තියෙනවා. ඔය කියන ලක්ෂණ ඔක්කොම අනියම පෙන්වන්න පුළුවන් මුච මේක තමයි කරන්නේ. ඒක සෛල මුල්වරා වතාවට අනාවර්ත දැන් කතා කරන සෛල ඓතිහාසික පසුබිම. කවුද සෛල පිළිබඳ කරුණු මුල් වතාවට අනාවර්තනය කරගත්තේ කියලා. කවුද මුලින්ම සෛලයක් නිරීක්ෂණය කළේ? ඒ තමයි රොබර්ට් හුක් කියන විද්‍යාඥයා. එයා අහම්බෙන් සිද්ධ වෙච්ච වැඩක් නෙවෙයි. එයා විසින්ම හදාගත්තු අන්වීක්ෂයකින් එයා ගංගාවට පාවෙලා යන ඉර ලැබලා නැත්නම් වල්ක කැරැල්ල පරීක්ෂා කළා. එම පරීක්ෂා කරන පරිවර්ත පස්සේ එයා දැක්කා මේ වල්ක කැරැල්ලේ මෙන්න මේ වගේ කුටීර වගේක් තියෙනවා. හිස් කුටීර වගේ. මේ වගේ හිස් කුටීර වගේක් තියෙනවා. ඒ කුටීර වලට එයා නමක් දුන්නා මොකක්ද කියලාද? සෙල් කියනවා. සෙල් නැත්නම් සිංහලෙන් එක දායක නම තමයි සෛල එක. සෙල් නැත්නම් සෛල. ඒක සෛලයේ මුල් වතාවට නිරීක්ෂණය කිරීමේ ගෞරවය සහ මුලින්ම සෛලය කියන වචනය භාවිතා කිරීමේ ගෞරවය හම්බ වෙනවා කාටද? वर्ष 1665 වකවානුවේ ජීවත් වෙච්ච මේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා. ඊට පස්සේ මෙයාගේ සමකාලීනයේ වුණ තව කෙනෙක් කවුද? ඇන්ටන් වැන් ලීවන්හොක් 1650 වගේ කාලේ. මෙන්න මේ විද්‍යාඥයා සෛල පිළිබඳ ප්‍රධාන අනාවරණයක් මුල් වතාවට සිද්ධ කරා. ඇන්ටන් වැන් ලීවන්හොක්. මොකද එයාගේ අනාවරණය? එයා තමයි මුල් වතාවට දැක්කේ කවුද? ඒක සෛලික ජීවීන් කියලා කණ්ඩායමක්. මේ පෘථිවියේ ඉන්නවා කියලා මුල් වතාවට දැක්කේ මේ ඇන්ටන් වැන් ලීවන්හොක්. ඒකත් එයා හදාගත්තු අන්වීක්ෂයකින් එයා පොකුණක ජලය පරීක්ෂා කරනකොට දැක්කා මෙන්න මේ ජීවියා. කවුද ජීවියා? යුක්ලිනා. මෙයාගේ නම යුක්ලිනා. එතකොට මුල් වතාවට මිනිස්සෙක් විසින් නිරීක්ෂණය කරනකොට ඒක සෛලික ජීවියා තමයි කවුද? යුක්ලිනා. කවුද නිරීක්ෂණය කරේ? 1650 වකවානුවේ ජීවත් වෙච්ච ඇන්ටන් වැන් ලීවන්හොක් කියන විද්‍යාඥයා. එයා තමයි මුල් වතාවට අනාවරණය කරගත්තේ මේ පෘථිවියේ යුක්ලිනා වගේ තනි සෛලයකින් හැදිච්ච ඒක සෛලික ජීවීන් කියලා කණ්ඩායමක් ඉන්නවා කියලා. ඊට පස්සේ මෙයා ටිකක් පහු කාලේදී 1831 වගේ කාලේදී මැතියස් ස්ලයිඩන් 1850 වගේ කාලේදී ජීවත් වෙච්ච විද්‍යාඥයෙක් 1831. එතකොට මෙයා විසින් අනාවරණය කරගත්ත විශේෂ කාරණයක් තමයි මොකක්ද? එයා නිරීක්ෂණය කරා අන්වීක්ෂවලින් ශාක දේහය නිරීක්ෂණය කරා. ශාක පිළිබඳව පරීක්ෂණ කරපු විද්‍යාඥයෙක්. ශාක පිළිබඳව පරීක්ෂණ කරන විද්‍යාඥයෙක් අපි කියන්නේ කවුද කියලාද? උද්භිද විද්‍යාඥයෙක් කියනවා. උද්භිද විද්‍යාඥයෙක්. බොටනිස්ට් කියලා කියන්නේ උද්භිද විද්‍යාඥයෙක්. ඒතර මේ විද්‍යාඥයා මැතියස් ස්ලයිඩන් අන්වීක්ෂණයට දාලා බලන විවිධ ශාක කොටස් විවිධ ශාක පටක දාලා බලලා අධ්‍යයනය කරපුවම පේනවා හැම ශාක පටකයක්ම හැදිලා තියෙන්නේ මොනවද? සෛල වලින් බව. එහෙනම් මෙයා ගත්ත මේක තුනේ තමයි සියලුම ශාක පටක නිර්මාණය වෙලා තියෙන්නේ මොනවද? සෛල වලින්. සියලු ශාක පටක සෛල වලින් නිර්මාණය වී ඇති බව. හරිද? ඊට පස්සේ ආයමත් 1839 වගේ කාලවකවානුවේදී තවත් විද්‍යාඥයෙක් සෛල පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයෙක් තවත් විශේෂ කාරණයක් අධ්‍යයනය කළා. එයාගේ නම තමයි තියඩෝර්
Schwann. Theodor Schwann කියන විද්‍යාඥයා. එයා සත්ව විද්‍යාඥයෙක්. උද්භිද විද්‍යාඥයෙක් නෙමෙයි සත්ව. සත්ව විද්‍යාඥයෙක්. මේ සත්ව විද්‍යාඥයෙක් කියලා කියන්නේ සතුන් පිළිබඳව අධ්‍යයනය කරනවා. සතුන් පිළිබඳව අධ්‍යයනය කරද්දී එයා සත්ව පටක උගක් ඒවා අන්වීක්ෂණකාර නිරීක්ෂණය කරලා බලලා එයා තේරුම් ගත්ත කාරණේ තමයි කරන්නේ. හැම සත්ව පටකයක්ම හැදිලා තියෙන්නේ මොනවද? සත්ව ශරීර වලින් වගේ. සියලු සත්ව පටක සත්ව ශරීර වලින් සෑදියක් බව නිගමනය කරා. සියලුම සත්ව පටක සත්ව ශරීර වලින් සෑදියක් බව නිගමනය කරා. දැන් බලන්න ශරීර වල ඉතිහාසයේ ආරම්භ වෙන්නේ කාගෙන්ද? රොබර්ට් රුබින්, ඊට පස්සේ කවුද? ඇන්ටන් වැන් ලීවන්හොෆ්, ඊට පස්සේ කවුද? මැතියස් ලයිඩන්, ඊට පස්සේ කවුද? තියඩෝර් ශ්වාන්. එයාගේ නිගමනය තමයි සියලු සත්ව පටක හැදිලා තියෙන්නේ ශරීර වලින් බව. ඊට පස්සේ තවත් විද්‍යාඥයෙක් මේ කොහොම සමකාලීනව 1755 වකවානුවේදී රුඩෝල්ෆ් විර්චෝව් කියන විද්‍යාඥයා විසින් තවත් විශ්ලේෂණ ආවරණයක් කරනවා. මොකක්ද අනාවරණය? එයා හොයාගත්ත එක අනිත් ඒවාට වඩා ටිකක් විශේෂ කාරණයක්. මොකක්ද? අලුතෙන් ඇති වෙන හැම සෛලයක්ම ඇති වෙන්නේ ඊට කලින් පැවතිච්ච සෛලවල සෛල විභාජනයෙන් වගේ. නව සෛල ඇතිවන්නේ නව සෛල ඇතිවන්නේ ඊට පෙර පැවති සෛලවල නව සෛල ඇතිවන්නේ පෙර ඇති පැවති සෛලවල නිගමනය කරනවා. ඉතින් මොනවද කාරණා ටික තමයි අපි සෛල පිළිබඳව ඉතිහාසය නැත්නම් ඓතිහාසික පසුබිම අධ්‍යයනය කරලා කියන්නේ. මුලින්ම කවුද? රොබර්ට් රුබ්, ඊට පස්සේ ඇන්ටන් වැන් ලීවන්හොෆ්, ඊට පස්සේ මැතියස් ලයිඩන්, ඊට පස්සේ තියඩෝර් ශ්වාන්, ඊට පස්සේ රුඩෝල්ෆ් විර්චෝව්. එයා කරන්නේ එයා ගත්ත නිගමනය තමයි නව සෛල අලුත් සෛල ඇතිවන්නේ ඊට පෙර පැවති සෛල බව. right. ඉතින් මොනවද ටික තමයි සෛලයේ ඓතිහාසික පසුබිම පිළිබඳව දැනගන්න ඕනේ. එතකොට සෛලයේ ඓතිහාසික පසුබිම අධ්‍යයනය කරලා මේ සෛලය පිළිබඳ අනාවරණය කරගත්තු සියලුම කරුණු ගොනු කරලා ඉතාම වැදගත් සංකල්පයක් ජීව විද්‍යාව තුළ හඳුන්වලා දුන්නා. ඒ තමයි මොකක්ද? සෛල වාදය. සෛල වාදය. උදේ බයෝකන ළමයින්ගේ සෛල වාදය ගැන කවුරු අහන්න කැමති නෑ. මොකද මේක නොදන්න කෙනෙක් නෑ කියලායි අපි කියන්නේ. සෛල වාදය කියන එක ඒ තරම්ම වැදගත්. ආයේ සෛල වාදය නොදන්නවා නම් ඉතින් බයෝ කරන ළමයි වෙන්න බෑ. කියන එක තමයි කියන්නේ. සෛල වාදය කියන්නේ ඉතින් බයෝ වල තියෙන මේ සිම්පල්ම අයන්න වගේ දෙයක්. ඒක මොකද්ද මේ අයන්න වගේ සෛල වාදයේ තුල කියන පළවෙනිම කාරණේ? මොකද්ද? ඔව් පළවෙනි මේක තමයි සියලුම ජීවීන් සෛල එකකින් හෝ සෛල ගණනාවකින් සෑදී ඇත. සියලු ජීවීන් සෛල එකකින් හෝ සෛල ගණනාවකින්. ඒ කියන්නේ කිසිම ජීවියෙක් මේ ලෝකේ නැහැ සෛල නොවන දෙයකින් හැදිච්ච. හැම ජීවියෙම හැදිලා තියෙන මොනවෙන්ද? සෛල. එක්කෝ ජීවීන් හැදිලා තියෙන එක සෛලයකින් එහෙම නැත්නම් සෛල ගණනාවක්. හරි ඊළඟට තව කාරණයක් තියෙනවා මොකක්ද? දෙවෙනි කාරණය තමයි මේවා පිළිවෙලින් අනුපිළිවෙලින් මතක තියාගන්න. දෙවෙනි කාරණය තමයි සෛලයේ අර්ථ දැක්වීම. මොකක්ද සෛලයේ අර්ථ දැක්වීම? ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය. ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය. ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය
සයිල. ඊට පස්සේ අන්තිම කාරණේ තමයි අර රුඩොල්ෆ් වර්චෝව් කිව්වේ කාරණේ. මොකක්ද? නව සෛල ඇතිවන්නේ ඊට පෙර පැවති සෛල වලින්. සියලු සෛල ඇතිවන්නේ ඊට පෙර පැවති සෛල වලින් කියනවා. සෛල මොනවද තමයි කියන්නේ? සෛල වාදය. සෛල වාදය. right. එහෙනම් අපි නොට් එක සම්පූර්ණ